දැන් සතිමත් වෙනකොට අපිට තියෙන ගැටලුව තමයි මේ අපිට මීට පෙර නැත්නම් අතීතේ නැත්නම් පසුගිය දවස්වල නේද? පසුගිය කියන එක තනි කරන්නේ අතීතය කියන එකනේ. මේ පසුගිය දවස්වල අපිට සිද්ධ වෙච්ච පසුගිය කාලේ Tamanට සිද්ධ වෙච්ච පුද්ගලයන්ගෙන් සිද්ධ වෙච්ච හානි, Tamanට සිද්ධ වෙච්ච අකමැති සිද්ධි, අකමැති දේවල් මතකයට එනවා. එතකොට ඒ පුද්ගලයන් පිළිබඳව අකමැත්තක් එනවා යාට. ඒක හරි පීඩනයක්. ඒක සාමාන්‍යයෙන් පෘථග්ජනයටත් තියෙනවා. හැබැයි පෘථග්ජනයට සිහිය නෑ ඒක දකින්න. අර සතිමත් වෙන කෙනාට සිහිය තියෙනවා. ඒක පීඩාවක් බව. Tamanට විච්ච හානි, පාඩු, නිന്ദා, අලාභ ඒ පුද්ගලයන් ඒවා කරන්නේ. ඒතර ඒ පුද්ගලයෝ මතක් වෙනකොට හරි අකමැත්තක්. තද අකමැත්තක්, ද්වේෂයක් එනවා. ඉතින් මේ සතියේ තියෙන කෙනාට මේක දැනෙනවා. මේ සතිමත් වෙනකොට හරි කරදරයක්. මොකද්ද මෙන්න මේ දේවල් පීඩා කරනවා කියලා. ඇත්තටම ඒක මේ සතිමත් වෙන නිසා සිදුවෙන වාසියක්. ඒ කියන්නේ ඒ පුද්ගලයන්ව අතහැරෙන්න තමයි අර සතිය, අර පුද්ගලයන් පිළිබඳව තිබ්බ බැඳීම, ඇල්ම, විශ්වාසය දුරු වෙන්න තමයි අර මතුවලා එන්නේ. එතකොට ඒ වගේන් බැට කාපු මේ යෝගාචරයා මින් එපිට එවැනි බැට කන් නැති වෙන්න Tamanට අර එක ණයක් විදිහට ඉවර වුණා. නැත්තම් සංසාරේ ගනුදෙනුවක් තිබිලා ඉවර වුණා කියන ප්‍රඥාව පහළ වෙන්න තමයි අර ද්වේෂ සහිතව ද්වේෂයක් වගේ එන්නේ. ඉතින් මෙන්න මේ ස්වභාවය එනකොට සිතේ මතුවලා එනකොට ඒක විඳව ඉන්න එපා. මේක මේ සිත ඇති කරලා දෙන්නේ, මේ සිත මේක මතු කරලා දෙන්නේ ගෙවන් වෙන්න. ඒ පුද්ගලයන්ව එක්ක තිබ්බ සසරේ ගනුදෙනු තමයි ඒ සිද්ධ වුනේ. සංසාරික ණය ගනුදෙනු. ඉතින් ඒවා එහෙම වුණා. හැබැයි මේ දැන් මේවා මතුවලා එන්නේ මට ඒ පුද්ගලයන් එක්ක තිබ්බ ගනුදෙනු ඉවරයි. අමාරයි.